හෙල්ලෝ අයිබෝන් ඉතින් අපි දැන් ඉන්නේ මාතර ස්ටේෂන් එකේ. අපි අද මේ ග්‍රේට් වෙස්ටර්න් කැම්පින් පාරක් දාන්න යන්න කියලා හිතන් ඉන්නේ. ඉතින් මෙතන ඉන්නවා මාත් එක්ක දුලිද. හලෝ. එහෙනම් දැන් අපි ට්‍රේන් එක ආවා. දැන් කට්ටිය ට්‍රේන් එකට ගිහින් ඉන්නේ. අපි මාතර ඉන්නේ. දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ. හමුවීම වෙන්වීම දුවාද මට වන්නේ සංසාරේ මතු හැමදාම ඇතුසේම ඔබ ආදරේ. ඉතින් අපි දැන් කොටුවේ ඉන්නේ මේ නයිට් මේල් එකේ තමයි යන්නේ. පොඩ්ඩක් රෑ වුණා ඇති කොටුවට මේ. ඉතින් ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ තාම ෂූට් එක යනවා. තාම ටයිම් එකක් නැහැ ට්‍රේන් එක. පොඩි වෙලාවක් තියෙනවා. තමයි ඉතින් රාත්‍රී බදුලත වැල්දුම්රිය කියන්නේ. මේකේ සර්වර් මැෂින් එකක් තියෙනවා. රයිට් ඉතින් දැන් තමයි ග්‍රේට් වෙස්ටර්න් වලට ගොඩ දාවේ තින් මේ පැත්තේ ට්‍රේන් එක. අම්මෝ හීතලා ඉන්න බෑ. ජැකට් එක ගන්න නතුව තාම ඉන්නේ මට ඉතින් ට්‍රැක් නේ. අනුන්නාසේරම ජැකට් දාගෙන එහෙනම් ඉතින් බයි නයිට් මේල්. හරි ඔක්කොම ගත්තා. ඉතින් අම්මෝ හීතලා ඒ නමාදල්ල ඇත්තිය. ඉතින් ට්‍රේන් එකට බයි කියලා. මාතල්ලෙක් කියන්නේ ස්ටේෂන් එකටම අපි විතරයි ඉන්නේ කවුරුවත් නැහැ. ඉතින් බලමු. ආතල් එක next level. වොරන්ට් එක ගත්තද දුලිද? හරි. කොයින්වත් දන්නේ නැහැ ඕක ඇති. රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. නෑ. මේක ඇතුලේ තමයි ඉන්නේ. මාර හීතලයි.
good morning ඉතින් good කිව්වට good නෑ ඉතින් great western වල ඉන්න දැන් මාර හීතලයි මාරිය ලොකුම ප්‍රශ්නේ සංශය 10 වගේ තියෙන මෙතන දැන් වෙලා 3:46යි අර පැත්තෙන් පේන සමනල කන්ද පේනවත් දන්නේ නැහැ හරියට ෆ්ලෑෂ් එකේ හරි ඉතින් අර පැත්තින් අපේ කට්ටිය මේ පැත්තට පොඩ්ඩක් ආවට පිට බලන්න. ඉතින් ස්ටේෂන් එක ගැන විස්තර ටික මම උදේට කියන්නම්. දැන් පොඩ්ඩක් නැප් එකක් දාන්න කියලා බැලුවේ උදේට ගන්නත් ඕන අපි හයික් කරන්න පටන් ගන්න උදේට. ඉතින් එහෙනම් උදේට සෙට් වෙමු. ඒකට අපි පේ එකක් හදන්න කියලා බැලුවේ උදේ පාන්දරම සුබ නැහැට. ෆ්‍රිජ් එක තාම තියලා. ෆ්‍රිජ් එක තියෙනවා. ආයි කාලේ දෙලා ඇත්තයි. ඔය යන්නේ කියලා. Yes, we got the black current. Martin, video video oh, mana tahu. Ini kan. Aduh berapa? Aduh berapa? Apa yang kita record dari jatuh ni? Kita lagi. Betul dah lagi. Setting. Oh, ini kekini jangan ni apa? Hari kini. अरे ये ले ये ताना भी दिखा तो ये उधर भी बनना सात बात तो ये गानो वीडियो पर हो दो इधर से तो तो ඔය මට දැන් අඩෝ කේතලේ උතුරනවා මට උඩ ජය වේවා ඉතිරුවා ජය වේවා අඩෝ ඒ සබ්ජෙක්ට් කොච්චර කාලේ එහෙනම් ගුණ බුස ජපුර ඔය අර ටික ගෙනෙන් තේ ගහන්න දැනුණාද ලොකු දෙයක් නිවිලා අඩෝ ඉතර වෙලා හරි තියන්න ඉන්න පුළුවන් බා වෙනලා ඒක රත් කරගෙන පුළුවන් එකම දෙයක් තියෙන්නේ අඩෝ තායේ දෙකක් ඉතුරුයි බා නෑ හරි නෑ ඒක අරගෙන වතුර දාගෙන සීනි දාගෙන මේක විතර හැඳි තුනක් දාන්න මේ වැඩිය දාන්න එපා මේ වෙනකම් අඩෝ මගේ ගාව දේවියල කියලා තියද ආතල් ගන්න එපා බං ඔය ඉස්සෙල්ලා එක එකාට චුට්ට දාපුවා වතුර මදි වුණාම චූ දාන්න නැහැ දෙයට දියේ මගේ හොස්පොට් ගනින් පැකේජ් එක මට එකක් හරි බලන්න right ඉතින් Nescafe නම් ස්පොන්සර් කරේ නැහැ Nescafe කප් එකේ ප්ලේන් තියෙන්නේ මෙන්න මේකෙන් ස්පොන්සර් කරා මෙන්න මේක මම කියවන්න දන්නේ නැහැ ඉංග්‍රීසි දන්නේ නැහැ මෙන්න මේක පොඩ ෆෝකස් කරපුවා ඒක අපේ ඩැඩි දී ස්පොන්සර් කරේ නැහැ යකෝ මිෂෙල්ලා ඩැඩි මිෂෙල් ඩැඩි මෙන්න මේව අනේ මේව මේ පැත්තනේ මේ පැත්ත ඒකක් ගහන්නේ අම්මෝ සීනි දීපත් ඒක ගහන්න කලින් තේකින් පුට ගහන්න සීනි කොහෙද සීනි කියන්නේ බොසා සීනි කො සීනි හැන්දයි අර බෑග් එකට දුව දැම්මේ කෑම මට ගහන්නේ ආගෑරි එක දෙපුවා ඔය උඹලා ස්ටේෂන් මාස්ටර් අමතක කරා මාස්ටර් අබ්බා ස්ටේෂන් මාස්ටර්ට ප්ලේන් ටිකක් දෙනවද අර දෙකක් ඒකක් හදාගත්තා අවුලක් නැහැ සීප් ආතල් ඉතින් මාර හීදලක් තියෙන කවුරුවත් නැහැ පේන දෙයක් නැහැ අපි සෙට් එක විතරයි ඉන්නේ ඒකත් වැඩිලා තියෙන්නේ නැහැ ගැනීම නා හඳත් පායලා තියෙන අද නවම් පොයේ වුණා
මං සීනි නතුව ගත්තේ. කාට වැඩි කියන්නේ වතුරමද? හායි හලෝ මිස්ටර් ඕෂද මොකද වෙන්නේ ඉතින් ඔයා මොකද්ද මේ ග්‍රේට් ටෙස්ටන් පැත්තේ කරන්නේ මේ අපේ අර ඔළුවේ අමාරු කාරයෝ ඉන්න ඕනේ කී හිටියේ පරුන් එක්ක ආවා අම්මට උඩු එහෙමද ඌ හම්බුන මටත් කියපන් ඌ බා ඌ ආත්මේ හොයන්නේ යන්න ඉන්නේ දැන් ගෙදර ගිහිල්ලා මොකෙක් කරේ කිරි උඩු පුදුම අමාරුවක් තිබ්බේ පුදුම සැපක් තියෙන්නේ ලස්සන මල්ලාගයක් තියෙනවා උදේට බලමින් දැන් පේන්නේ නැහැ ෆ්ලෑෂ් එකේ පේන්නේ නැහැ පේනවද මන් දන්නේ මම මිස්ටර් දුලිත සේවයට වාර්තා කරලා දෙනවා මම අදද කොහෙද මොලේ තියෙන වැඩක් කරේ අම්මෝ ඔය තා කොළ ටිකක් ගෙවි ගායේ අඩි කිව්වා ඇඳුම් ටික හරි දාපන් මෙතනට කවන්න ඇඳුම් එපා ওই ජට කඩිසවත් එක රත්තුනා මම ග්‍රේට් ටෙස්ටන් ගිනි ගනි චෙෆ් ඕෂන් ඉන්නවා මේ පැත්තේ හායි මොනවද මේ උගන්නේ ඔය නම්බර් සිගරට් එක ගොඩක් දැන් මේ කොයිද අයියා මේ කෑම බෙදනවා good morning ඉතින් අපි දැන් හයික් එක පටන් ගන්න කියලා හදන්නේ දැන් ඉතින් ග්‍රේට් ටෙස්ටන් ස්ටේෂන් එක යනවා මාර view එකක් තියෙන්නේ ඉතින් ග්‍රේට් ටෙස්ටන් ස්ටේෂන් එක තියෙන්නේ මේ කොළඹින්දලෙද්දී 62 වෙනියට තියෙන ස්ටේෂන් එක තමයි ග්‍රේට් ටෙස්ටන් කියන්නේ ඉතින් මෙහෙ මේ කඩවල් මොකුත් නැහැ ඉතින් ස්ටේෂන් එක උඩම තමයි කන්ද තියෙන්නේ මේ තියෙන ස්ටේෂන් එක ඉතින් මේ පැත්තේ අර පැත්තේ තියෙන සාමාන්‍ය කන්ද එස මේ කන්ද සෙට් එක තියෙනවා මෙතනින් ගියාම එතන තමයි ග්‍රේට් ටෙස්ටන් පීක් එක තියෙන්නේ ඉතින් අපි අර උඩ තමයි කැම්ප් කරන්නේ ඉතින් කෙලින් ගිහලා තමයි යන්න ඕන ඉතින් බදුල්ල පැත්තට තමයි යන්න ඕන බදුල්ල පැත්තට සාන කිලෝමීටර් එකමාරක් විතර ගියාම තමයි තියෙන්නේ ඉතින් අපි ගිහලා තමයි මහ ලස්සන view එක මාර හිතලක් තියෙන්නේ සංසක 9ක් වගේ දැන් උදේටත් අපි එද්දි තිබ්බටත් වැඩි හිතලා ඉතින් අපි උදේ කෑම ගත්තා ආතල්ද බා ආතල්ද බා සුට්ටක් විතර සිරිමාදේ පේන්න බං දැන් පේනවා බං හොඳට පෙන්නවා අරදී එන්ට සප්ත කන්නා පේනවා උඩට ගිහිල්ලා තමයි බලන්න ඕන මට හරියට මිදලා නැහැ මේ පැත්තට මාර view එකක් තියෙන ඉතින් ඉස්සරහට ගියහම බලමු අපි උඩට ගියහම බලමුකෝ දැනට පිස්සු වගේ අතර හිතුවට වැඩි ලස්සනයි මාර ආතල්ලක් තියෙන්නේ ආතල් එක ඉතින් next level ඉඩේ තියෙන පොඩි හයික් එකක් තියෙනවා පීක් එකට තියෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 1.2ක් වගේ ඒ වගේ ලයින් එකක් තියෙන්නේ අපිට එකපාරක් ගියා නැතිව හැමදාම යන්න ඕනේ නේද? දැන් තාම වෙලා 6:45යි. ඉතින් කුකුලත් අතින් අර යන්නේ අපි තාම. දැන් තමයි වෙලාව බැලුවේ.
අපි දැන් කිලෝමීටර් එකක ගෑවිලා ඉන්නේ නේ. තා යන්න දෙනවා ඉතින්. තාම හම්බුන්නේ නැහැ. යන් ඉතින් ඉස්සරහට. දැන් නම් ඉර පායලා තියෙන්නේ. මාර ලස්සන උදෑසන. ඇත්තටම මාරම ලස්සනයි. කොහොමද අපි එන්ට්‍රන්ස් එක ගාවට ආවා. ඉතින් එතනින් තමයි ගේට් ටෙස්ට් එක ගන්න පටන් ගන්න. ඉතින් වගේ තමයි පටන් ගන්න. අපි යමු. මේකේ පොඩ්ඩක් ගැප් එක කෙලින්ම තියෙන්නේ කියන ලප් එකක් නැහැ. කන්ද මෙහෙම තියෙන්නේ. පොඩ්ඩක් නගින්න අමාරුයි. සායන කවන්නේ අපි යන්න. හරිම අපූර්වයි. ඒකත් වීඩියෝ කරගත්තා. බෑග් එක බරන පොඩ්ඩක් ඉස්සරහට මම දීලා වද. අපේ පොඩි එකා පොඩ්ඩක් දරුණුයි ගණන් ගන්න එපා. අම්මා යන්නේ මගේ ඉතින් අපිට කෝවිලක් හම්බුණා. කෝවිල ගායින් තමයි යන්න තියෙන්නේ. එහෙම ඕන නැහැ එකපාරක් ගියම ඇති. ඉතින් මේ කෝවිල අවුරුදු 80ක් විතර පරණයි. මම Google එකෙන් තමයි details හොයාගත්තේ. වැඩි නම් නැහැ. ඉතින් මේක ගොඩක්ම හදලා තියෙන්නේ අර කන්ද හයික් කරන යන කට්ටියන්ට සේෆ්ටි එකට තමයි. කියන්නේ යාලට ආරක්ෂා කරනවා කියලා. මෙතන කැම්පින් සයිට් එකක් පහුවනේ. ඉතින් මෙතන කැම්ප් කරන්න පුළුවන්. අපි ඉතින් පීක් එකට යන්න කියලා බැලුවේ. එතනින් මෙහෙම ගියාට පස්සේ මේ අපිට හම්බෙනවා මේ පළවෙනිටම තියෙන දොළ පාරේ තියෙන එක තියෙන. මරු වතුර එතන තියෙනවා. Biba. යන්නේ වතුර ගුරුවනේ. දොළ පාර නම් මරු ඇත්තට මාර පිරිසිදු වතුර තියෙන මෙතන. අම්මා ඉතින් කෙනට දෝෂාරෝපණ එල්ල වෙනවා ඉතින්. අඩු මන්න කැමති බා යන්න. හරි මද්දගීම. අනේ මේ සිරාට කන්දේ මුදුන ඒක තමයි බා. ඒකට තා කිලෝමීටරයක් විතර තියෙනවා. අනිත් දාසේ GoPro ඉල්ලේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. ට්‍රයිපෝඩ් උත් ඉල්ලේ දැන්න. අපිත් ඉල්ලේ. රයිට් ඉතින් දැන් නම් පීක් එකට කිට්ටු වෙගෙන ඉන්නේ. දැන් නම් ගොඩක් දුර ආව කොහමද විව් එක? මාර විව් එකක් තියෙන්නේ. මාර හුලම් බාරක් ඉන්නේ දැන් නම් ඇත්තට දිව්‍ය ලෝකෙට ගියා වගේ සිරාට මේ බා
ඇත්තටම පැය 5ක් විතර ගියා. පොඩ්ඩයි මම වෙලා හරියට කියන්නේ. මෙතෙන් 5කට කිට්ටු වෙන්නේ යානේ. 12 16. 8යි කාලේ විදියට නම 9 කාලේ 10 කාලේ 12 කාලේ 4යි. අපිට හරියටම පැය 4ක් කියලා දෙනවා මෙතෙන්. ඉතින් මේ මානව සතුටක් තියෙන දැන් නා. අපි ගොඩක් කට්ටිය වැඩි අතල්ලා දාන්න හැදුවේ මගේ මැදි. ඉතින් කවදාවත් උත්සාහයක් අරින්න නැහැ. යාමයි. අතර අවුරුදු ගානක් තිස්සේ දැක්ක හීනයක් මේක. දැස් දෙකස්. බොරුවට. මානවලස. වතුර බෝතල සුද්දා. හා. උඩ පිස්සෙච්ච ගමන් ඉතින් පිටියක් සීල් තමයි. ඒකින්ද ෂේප් එක එන්න ඕන. දාඩිය කාගෙන ඉන්නේ ඌරෝ වගේ. කමන්නේ. මගදී මම ෆුල් වීඩියෝ එකක් කරලා ෂෝට් ක්ලිප්ස් ටිකක් ගත්තේ. මොකද එන්න බෑ. GoPro එකේ gimbal එක ගහගෙන මම ගා මොකද මේ ගෙනාගෙන නැහැ මම මවුන්ට් කරන හෙඩ් එක තමයි. එහෙනම් ඔල්රෙඩි සුපිරියට ගන්න තිබ්බා. ඊළඟ ඩොක්ස් වලින් එහෙම තියෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පාර හදිස්සියට ආවේ. පොඩ්ඩ මිස් වුණොත් ඉතින් බඩුම තමයි. අම්මගේ චූටි පුතා ග්‍රේටෙස්ට්. හායි එන්න දාන්න බෝ. අන්තරනේ. අම්මා හයිට් කරලා තමයි මම දාන්න වෙන්නේ. ඔයාලට පොඩි දෙයක් කියන්න දෙන්න තින් ඔයාලා එනනම් මේ පොඩ්ඩක් කෙයාෆුල් වෙන්න. මේ පොඩ්ඩ මිස් වෙච්ච ගමන් ඉවරයි. කෙලින්න බිම තමයි ආයෙත් කතා දෙයක් නැහැ. රූලින් යන්නේ. වාත් දැන් තන් තුන හතරකින් බඩු බ්ලාස්ට් වෙන්න කියලා බොහොම මාරුවෙන් බේරුනේ අපි දෙන්න. ආවද්දි එක්ක වෙලා ඉන්න බෑ. වාලත් වෙලා තියෙන්නේ. අපි ඉතින් ෆස්ට් එයිඩ් එකේ ඉඳලා ඔක්කොම ගෙනාවා. ඒකින්ද ප්‍රශ්න නැහැ බෙහෙත් ආගත්තා. ඔයාලත් ඉතින් එනකොට මේ වගේ කැම්ප් සයිට් එකට වතුර බෝතලේ ඉඳලා ඔක්කොම අරන් යන්න. වතුර නම් පල්ලෙහා දියපාරක් තිබ්බා මම. ඔයාලට පෙන්වන්නේ. එතන වතුර අරන් යන්නේ. ඒතකොට ලේසි. ඉතින් ඉතරයි කියන්න තියෙන්නේ. නෑ මට. මට අවුද. එමින් යම මෙච්චර ඇවිල්ලා සේ වලකද්ද ගහන්න බෑ බෑ. ඔව්නේ. පුදුම වාසනාවක් එහෙම වුණා. පුදුම වාසනාවක් නිම්බට මට ඇතිවෙන්නේ. එදින හෙනීට යනවා. එන්න අයිනවද කොන්න කරා. පුතනයි. එක්ක දෙච්චි. මේ පැත්තත් එහෙමයි යෝයි. මට උඩ දෙපැත්තේ බඩු. මේ අපි ඒතකොට නායයක් ඉන්නේ යන්නේ. ආර හීතල උලම් බාරක් එන්නේ නේ බා. මහන්සියක් නැති න උලම් බාරේ. බාර නිදහස් සිටියේ. අපි කොහොම ආවද කියලා අපි සිරාවටම කිව්වොත් අපි කොහෙන් කොහොම ආවද කියලා අපිවත් දන්නේ නැහැ ඉතින්. තා යන්කෝ කැම්පින් සයිට් එකට. කුක්කිත් වාදිත් තමයි. ඔයාලා වගේ කෑම කාලා නැහැ තාම. නෑ. උඹ කෑම. අද නයිට් එක මේ මෙතන අපි ගිනිමලේ කොද්දානවා. අද නයිට් එක මෙතන හෙට නයිට් එක අතර පල්ලෙහා. පැන්නට පස්සේ වතුර නැතුව. සුභාරංචික අසුභාරංචික දෙකක් තියෙනවා. ඉතින් සුභාරංචික කිව්වොත් එහෙම කියන්න එපා. අපි අද මෙතන කැම්ප් කරන අසුභාරංචික කිව්වොත් එහෙම අපිට වතුර තියෙන ලීටරයයි. ඒත් අම්මත් ඒක කන්න පුළුවන් බය වෙන්න එපා.
බැරි වුණත් බතේ පරිප්පුවේ හිත හදාගෙන. කරුණාට නම් ලොකු අවුලක් නැහැ. සොසේජස් නුත් තියෙනවා. තැම්බිලි තිබ්බ නම් බෝලුස් තියෙනවා. මීට් බෝලි සොසේජ් ඔක්කොම එකට මික්ස් කරලා මාස් මහලු අවුල. කිරිදිත්තර. කරුණ හැබැයි ජුන්ඩ සීතල තැම්බිලද කියලා හම් තව තාම තම්බන්න ඩකින් ජේසි වල ඒ තමයි. ජේසි ජේසි අතරයි අතේ තමයි. පල්ලේ එක. ඕ බද්දාට ගිහින් කියද වැය අසු එවනේ. ඕ ගහම් බල නිව්ව ඉතින් දඟලන්න එපා. ඒ දෙවියෙක් පැන්නනේ. සිරාවට. කවුද සිරාට කරන්නේ? මම මෙන්න මේක මගුලක් කරගෙන ඉන්න මෙන්න මේක ගන්න මෙතන. ඒ වදාල රැට කොල්ලෝ ඉන්න පයි ඕ බං අපේට මේ සන්සෙට් එක බලන්න. දැන් වෙලා 5:35ක් විතර. ඉතින් මේ පැත්තෙන් තමයි යන්නේ. මේ පාත් එකේ තමයි මේ මන්සරන්න කැම්පින් කරලා තිබ්බේ. ඉතින් ගිහිල්ලා බලමු කැලේ තමයි යන්නේ. මාරේ උගත් තියෙන පිස්සුවක් ආයි. සිරාට පිස්සුවක් දෙවිලේ එකයි. මම නම් මේ තිසුන් කිව්වා තිසුන්ට සහන්න අයියා කිව්වා සහන්න අයියා මට නෑ නෑ මට මන්සරන්න නෑ වීඩියෝ එක බලලා පස්සේ ආස හිතුනේ. ඔය කෑ ගහන්න ඔබ වොයිස් දාලා තියෙනවා. ඕකේ ඕකේ හරි ඔයා කරගන්න. කෝච්චියක් යනවා. ඒ කෝච්චියක් එනවා තිසු. රයිට් ඉතින් මේ ට්‍රේන් එකක් තියෙනවා ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකේ පේනවත් දන්නේ නැහැ. කාගෙත් දන්නේ නැහැ මම කියන්නේ. මේක මගේ ඕනද? ඕන්නේ. A few moments later. ගයිස් දැන් අම්මට සිරි වෙලා ගඩු ගිහිල්ලා තාත්තත් කොහෙර ගිහිල්ලා තියෙන්නේ. අරුන් දෙන්න තාම නෑ. උගුරත් ගිහිල්ලා තියෙන්නේ දැන්. පපුව යමාරු හැදෙන්නත් ඔන්න මෙන්න තියෙන මූ ගහේ ඉන්නේ. මූ ගහෙන් අටුනොත් ඒත් මං ඉවරයි. අර දෙන්න නාවත් ඒත් මං ඉවරයි. ඉවරයි නේ මට ජීවත් වෙන්න බෑ ඊට එහාට. කෙලිම පයින් view point view point එකේ පයින් නැහැ මෙතන ගෑස් කට් ටිකක් දාගෙන ගිනි තියාගන්න. අනේ මට නම් බෑ මම පයින්නවා අතරේ. නෑ බං. එකපාරින් මැරෙන්න ඕනේ මට. කිව්වොත් අවුලන්නේ නෑ බං. ගෑස් ටික විකුරුවා කිව්වොත් අවුලන්නේ නෑ. ඔව් බං ලැජ්ජයි මං පැන්නයි කිව්වහම. නෑ වැටුණයි කියනවා. ඊ අඳුනගෙන ගිහලා වැටිලා. ඊට හොදයි බං ගෑස් එක පුපුරලා බියුටේන් වැඩි වෙලා. ඒ ගෑස් එක බෝලක මහලුකට කැම්පින් යනවා ගෑස් එකවත් පත්තු කරගන්න බෑ කිය. ඊට පස්සේ මේ ඉන්නේ කැම්පින් ගිහපු රිලා පෝතකෙක්. 2000 years later. හෙල්ලෝ good morning ඉතින් හැමෝටම. ඉතින් දැන් වෙලාව පහන්දර 6:00 ඉතින් දැන් තමයි නැගිට්ටේ. කට්ටියෙන් තාම නෙදී මේ පැත්තේ ඉතින් මම පොඩ්ඩක් ආවා එළියට. ඉතින් කට්ටියක් ගියා සන්රයිස් එක බලන්න. මාත් ඉඳලා සන්රයිස් එක බලන්න යන්නේ කියලා සෙට් උනේ. ඉතින් පොඩ්ඩක් රැනින්ද ගියා වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් මෙතන මාර view එකක් තියෙන්නේ. තනිකර පිස්සුවක් ඉතින්. මේ ග්‍රේට් වෙස්ටර්න් කන්ද ගැන කිව්වොත් ඉතින් ඔයාලට මේක තමයි ලංකාවේ 7 වෙනිට තියෙන උසම කන්ද. ඉතින් මේකේ පීක් එකට තියෙන මීටර් 2120ක්. ඔව් එතකොට මේ ස්ටේෂන් එකේ තියෙන මීටර් 1000 ගණක් උඩින් ඉතින් කොහොමත් කන්දේ ඉඳලා බලද්දී කිලෝමීටරයක් විතර තියෙනවා. ඉතින් ස්ටේෂන් එක පල්ලෙහා පේනවා මම ඒකේ වීඩියෝ එකක් කියන්නම් යන්නේ මේ යන් අපි මේ පැත්තට මේ ඉතින් මේක මේ ස්ටේෂන් එක ඉඳලා වටෙන් තමයි යන්න දෙන්නේ බදුල්ල පැත්තට කිලෝමීටර් 1.5ක් විතර පයින් ගියාම හම්බ වෙන තනින් තමයි යන්න තියෙන්නේ. මම අර වල පෙන්නුවේ මේ තනින් ආවට මේකේ කන්ද තියෙන්නේ මෙහෙම. ඉතින් පොඩ්ඩක් නගින්න වෙලාව යනවා. ඉතින් ලොකු හයික් එකක්. ඉතින් ඒක මේ සාමාන්‍ය පොඩ්ඩක් අමාරුයි එන්න මේ ගොඩක් කට්ටියට. ඉතින් ඔයාලා එනවා නම් පොඩ්ඩක් පොඩි රිස්ක් එකකුත් නැතුවම නෙවෙයි. මොකද මේකේ ඕන තරම් තියෙනවා මේ
දෙපැත්තේ ඔක්කොම පාතාල තියෙන වැදින් ඉතලා පාර තියෙන අය වදේට පස් බුරුල් ඉතින් දෙන්නෙක්ට වගේ නම් පොඩ්ඩක් ඩේන්ජරස් ගමනක් ඉතින් පොඩ්ඩක් ඔයාලා 3 දෙනෙක් 4 දෙනෙක්වත් අඩු වෙනවා නම් ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් ගමන පොඩ්ඩක් ඩේන්ජරස් ඉතින් මේ මම වීඩියෝ කරෙත් නැහැ මේ GoPro එක අරන් එන්න බෑ ඇත්තට කිව්වොත් මම මොකුත් කෙනාවේ නැහැ මම කරන්න එකක් ඉතින් මේ මම ට්‍රයිපෝඩ් යූස් කරන්නේ මේ ඉතින් එහෙම තමයි මටත් සුග කාලේ ඉඳලා තිබ්බ මාර ආසාවක් ග්‍රේට් වෙස්ටර්න් කැම්ප් ගන්න ඉතින් කොහොම හරි අපිත් භාගයක් දුර ඇවිල්ලා පාර වැරදුනාද කියලා ෂුවර් නැතුව ඉඳලා කමන්නේ කොහොම හරි යනවා කියලා හිතාගෙන ආවා ඉතින් කොහොම හරි අන්තිම ප්ලේස් එක හොයාගත්තා ඉතින් ඊයේ රෑමකොත් වීඩියෝ කරේ නැහැ මාර මහන්සි හිටිය අපිටත් එන්න පැය 5ක් විතර ගියා අපි උදේ 8ට පටන් ගත්ත එක දවල් 2 විතර වෙනකන් ආවා මෙතනට පොඩ්ඩක් නැවත ආයේ මාර මහන්සි ඉතින් මේ ට්‍රේන් එකේ නිදාගත්තත් නැති නිසා සුන්ද ගියා ඉතින් දැන් තමයි නැගිට්ටේ හරි එහෙනම් අපි යමු ඒ කැලේ තැන් වල ගස් නිකන් බිඳලා වගේ තිබ්බා නේද මම හිතන්නේ මේ සතෙක් බිඳලා තියෙනවා ඊයේ අපි එද්දි නැති ඒවා තිබ්බම ගෑ බලද්දි wow අම්මෝ පිස්සුවක් ඈ මේක තමයි තියෙන දෙවෙනි දේවාලේ මේක තියෙන්නේ කැම්පින් සයිට් එකේ ඉතින් උඩම සමිට් එකේ මෙතන මේ කොඩිය තියෙනවා ජාතික කොඩිය ඉතින් ඔයාලට උඩ ඉඳලා බලද්දී පල්ලෙහා ඉඳලා බලද්දී මෙතන පේනවා නැත්තම් මෙතන මේ සුදු පාට කොඩියක් ගැට ගහලා තිබ්බේ ඒක නම් දැන් පේන්නේ නැහැ ඒක මේ වෙලා ඉතින් මේකත් යන්න පුළුවන් පල්ලෙහාට මම දැන් ආයේ උඩට යනවා යන්න කියලා බැලුවේ මේ අය කට්ටිය කැම්ප් වෙලා තියෙනවා ඉතින් ආර ආතල්ලක් තියෙන ඉතින් සිතිලි hello වතුර ඉවරයි බා සිරාවට ඔය vlog දේසෝ ඌයි කන්නේ කො ඉතින් කමුද වැලි දාන්න එපා ඔකට තම ඔව් ඔතන දකල් කමු මේ ගෑස් කෑලි තුරුයි ඉතින් අපි දැන් මෙතන view point එකට පොඩ්ඩක් ආවා මේ අපි දැන් තාජොට යන්න කියලා බලන් ඉන්නේ. ඉතින් හායි. ඉතින් අර පල්ලෙහා පොඩියට පේන Great Western Station එක. ඉතින් අර පැත්තෙන් ගියාම ශ්‍රීපාදස්ථාන පේනවා. ඉතින් මේ පැත්තට තමයි කොළඹ තියෙන්නේ. අර හිතෙන හැටන් ටවුන් එක. ඉතින් නුවරඑළිය තියෙන මේ පැත්තට එන්න. ඉතින් මෙතන මාරු වේගයක් තියෙන ඉතින් ලංකාවේ 7 වෙනි ඩෙසම කන්දනේ. අවුලක් නැහැ ඉතින්.
ඇත්තට මේ ස්ටේෂන් එක ගාව ඉඳලා මේ පැත්තෙන් පාරේ මේ බදුල්ල පැත්තේ පාර. ඉතින් මෙහෙන් කිලෝමීටර් එකමාරක් විතරම තමයි මේ හයික් කරන පොයින්ට් එක පටන් ගන්න තැන හම්බෙන්නේ. ඉතින් දැන් යෑමක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ආයේ අපි අර සූටි ප්ලේස් එකට යන්න පටන් ගන්න යන්නේ. ඉතින් මේ ටෙන්ට් ටික ඔක්කොම අහුලලා වැඩ ටික ඉවරයි. එහෙනම් අපි යන්නේ. යා let's go. චලෝ කොහොමද තාපය පාට බහින්නත් මෙතනින් පැන්නොත් මොකෝ ඇත්තටම ආවඩේ මෙතනින් පැන්න නම් ලේසි. දැන් හැමෝම බලන් ඉන්න හරි ස්ටේෂන් එකේ එහා පැත්තේ තියෙන පොඩි කෑල්ලට යන්න. පනින්න හිතුන වාර අනන්තයි. නමුත් පැනීමට හැකියාවක් නොමැත. කට්ටියම දැන් බලන් ඉන්න හරි ස්ටේෂන් එකේ එහා පැත්තේ තියෙන පොඩි කෑල්ලට යන ටක් ගාලා ගිහින්. ඔව් එතන ටොයිලට් එකට යන්නේ. දන්නේ ඉතින් ඕන්නම් මෙතනින් මේ තප්පර 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත යන්නත් පුළුවන්. 10ක් විතර. පාක් කියයිනේ. පාක් කියයි බං. පහෙන් යන්න බැරිද බං ටොයිලට් එකට යන්නත් එපා. 10ක් විතර. මෙහෙම ටොයිලට් එකට යන වෙලා යයි. වැටිලා කෑල් ටික හොලන්නත් එපා. දෙක. ඉතින් අර පැත්තේ ඉමක් කොනක් නොපෙනෙන සිටිජේ පේන අයද මාරු අවුරුදු කීයකින් පස්සේ සර් කිරි බෝලේ රැලි මාලේ මාත් දැන් බඩ ගන්න ඕන නේද කියලා මතක් වුණා. මේ වතුර බෝතලයක් තියෙනවා. හෙලෝ ඉතින් දැන් කොවිල ගාව ඉන්නේ. බොහොම අමාරුවෙන් බැස්සා. බහින්න නම් පැය දෙකමාරක් වගේ ගියේ. ඔලක් නැෂි දැන් ඉතින් ඉතුරු සුට්ටත් ඔහොම යනවා නෝමල් එකේ. Yeah. බලාගෙන සමහර දැන් වල දෙපැත්ත හෙලා තියෙන්නේ. ඔයක පොඩ දානවා බෑග් එකට. දැන් තමයි ඉතින් ස්ටේෂන් එක ළඟට ආවේ. තමයි ස්ටේෂන් එක යන්න. ප්ලැට්ෆෝම් එක පේන දුර තියෙන්නේ. ඉතින් තා සුට්ටක් තියෙනවා. රයිට් එකෙන් දැන් ප්ලැට්ෆෝම් එකට එන්ට්‍රන්ස් උනේ. රයිට් එකේ දැන් තමයි ස්ටේෂන් එකට ආවේ. කොහොම හරි දැන් සාර්ථක ගමන නිමා කරා. මාර සතුටක් තියෙනවා. දැන් එන ට්‍රේන් එකක් උඩරට වැනි කියනවා දැන් ස්ටේෂන් එකට තාගෙන අඩි 10කින් වගේ අපි ඒකෙම යන්න කියලා බැලුවේ. එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ මෙතනින් මම vlog එක ඉවර කරනවා. ඉතින් subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා subscribe කරන්න කියලා තමයි ඉල්ලන්නේ. like එකකුත් හලාගෙන comment එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි කැපුණා ගුණබුස